මාළක බොරු කියනවා නෙමෙයි. එයා දැන් ගොඩාක් අසරණයි. ඔයත් වෙන දෙපාරේ ආව සුද්ධ කරන්න. මට නම් පේන්නේ බලලහමක් පොරගත්ත කොටියේ. මේකනේ මැඩම්. ඔය මැෂින් එකේ පොඩි රිපෙයාර් තියෙනවා කියලා ලිඛිතව දැනුම් දුන්නාට මේ වෙනකම් කිසිම දෙයක් කෙරුවේ නැහැ. මැඩම් ෆැක්ටරි එක පැත්තක වැඩ සේරම නැවතිලා තියෙන්නේ. මේ මොකද නේද? එතකොට දැන් මේ මැෂින් රිපෙයාර් එකට අපිට කීයක් විතර යයිද ඩයස් මහත්තයා? මේකයි මැඩම්. එකපාරක රිපෙයාර් එකක් ආවා. මං හිතන්නේ ලක්ෂ 20ක් විතර ගියා. අපෝ උච්චර ගානක් අපි ලොකු සර්ගෙන් ඉල්ලන්න ගිහින් මම බැනුනායි. දැන් මොකද නිශාන්ත කරන්නේ? ඒක තමයි ඩයස් මහත්තයා. අපිට මොනවා හරි කරන්න වෙයි. මැඩම් නැත්තම් වෙන්නේ ලොකු පාඩුවක්. ඇත්තද? මේ තියෙන බොල්ලොත් ඔක්කොම මම ඔය කොපියක් අරන් දෙන්න. බැන්නද ගාමිනි? මට අපේ ඇමතුමා කිව්වනේ මේ දේශපාලනය කරන්න දෙන්න කියලා. ඒක තමයි රාජయ్య නැති වෙන ඊළඟ පොත්. නෑ මං එහෙම මොකුත් කිව්වේ නෑ. මං නිකන් අහගෙන හිටියා විතරයි. मैडम මෙන්න ලියුම. ඩැස් මහත්තයා නම් හිටියේ නෑ. මම යමුනා මිස්ගෙන් ෆස්ට් එකේම ලියුම ඉල්ලන්න ආවා. මෙතන මේ අසං කරන්නේ නේ? මෙතන මැඩම්. හරි. සතුටුයි නේ? අනියෝ මැඩම් ගොඩාක් සතුටුයි. සුමනපාල මහත්තයා හිටියා නම් ගොඩාක් සතුටුයි. නේද මැඩම්? ඔබේ අපෝ එන්න කියන්නකො සුමනපාලට. අපි කියමු. හොඳයි මැඩම්. මැඩම්ට වැඩියෙන් ලැබෙන්න ඕනේ මට මේ කරපු උදව්වට. මට ගොඩාක් සන්තෝෂයි. මැඩම්ගේ ලේකම් විදියට මැඩම් ළඟ වැඩ කරන්න හම්බුණාට. අපේ අපෝ විලාත් මහත්තයා සුමනපාල මහත්තයා කොහේ ගියාද දන්නේ නැහනේ. වැඩිපුරම ඉන්න තැන කැන්ටිමනේ. දෙන්න කැන්ටිමේ ඇති. බලන්න බං. යන්නේ කෙනෙක් දන්නවද? මොකද ලලි? සුමනපාල මහත්තයාගේ නෝනාට අද අපේ මැඩම්ගේ ලේකම් තනතුර හම්බුණානේ. ලේකම් තනතුර හම්බුණා? මැඩම් කෝ මට සුමනපාල මහත්තයාගේ කල්පද කියලා. එයාට ලියුමක් දුන්නාද? මම්ම තමයි ඩයස් මහත්තයාගේ ෆස්ට් එකේ ගිහලා ලියුම ගෙනත් දුන්නේ. බලන්නකො සඳමාලි. මට ලැබෙන්න තීච්ච එකනේ. දෙන්න මාත් එකට මිදගෙන මට කටුව ගැහුවනේ. ඔයා ගිහින් කෙලින්ම මේ ගැන මැඩම් එක්ක කතා කරන්න ජානකියක්. මැඩම් ඔයාවත් උතර දන්නවනේ. මේවයි පුදුම වැඩ තමයි වෙන්නේ. සඳමාලි. ඔයාවට උපන්නම් දෙන්න යන්න එපා. ඕනාවට වැඩිය පස්සෙන් ගියාම කොහොම වෙනව? ජානකි එමු
ස්පර්ශ කර කතා කරන්න නේද ආවේ? ඔව්. ඔබ මේ අහන්නකො ජානකි. කුරුණේරුත් එක්ක මං කතා කරගත්තා. ඔයාට හොඳ තැනක් දෙන්න තමයි අපි කතා වුනේ. කුරුණේරු එක ගැන කිව්වේ නැද්ද ඔයාට? ඉස්සර නම් හැමදේම අයත් එක්ක කියනවා. දැන් මොනවද කියන්නේ? අනේ බවනේ. හරි ඔයා ගිහලා වැඩ කරන්නකෝ ඈ. ඔයාට හොඳ තැනක් මල් ලෑස්ති කරලා දෙනවා. අපි අප්පෝ කෙල්ලා. ඒ නම්බරේ වැඩ කරන්නේත් නෑ බං. වෙන නම්බරයක් නැද්ද? වෙන නම්බර වගේක් තියෙනවා එතන ඒවා නෙමෙයි. නේ ඔයගොල්ලෝ මටම කටුව ගැහුවානේ. ජානකි ඔය කතා කරන්නේ? ඔයාගේ නෝනාට මං ඉල්ලපු තනතුර මැඩම් දීලා. අනේ මේ නිකන් තොත්ත බබාල වෙන්න හදන්න එපා. මං දන්නවනේ ඔයගොල්ලෝ කවුද කියන්නේ. ඔයගොල්ලෝ යටින් ගින්දර දාලා උඩින් මුකුත් නොදන්න බබාලා වගේ බලන් ඉන්නවා. මේ බලපං කුරා කතා කරන විදිය. මේවා අපිට ඕන විදියට කෙරිච්ච දේවල් නෙමෙයි. මැඩම්ගේ වුණාවට කෙරිච්ච දේවල්. හරි ජානකි. දැන් ඉතින් කෑ ගහලා වැඩක් නැහැනේ. මම මැඩම් එක්ක කතා කරලා බලන්න මොකද්ද කරන්න පුළුවන් කියලා. අනික ප්‍රශ්නේ තියෙන්නේ ඔයා වෙන තැනකට යන්න කැමතිත් නැහැනේ. මේ මට වෙන තැන ඕනේ නැහැ. මං දන්නවනේ ඔයගොල්ලෝ කවුද කියන්නේ. හැබැයි මම මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. මම මේකට රිටර්න් එක දීලා තමයි පස්සේ බලන්නේ. හෙලෝ හෙලෝ පොඩි බේබි මම මේ ගෙදරට බඩු වගේක් ගත්තා මම මේ දැන් ටවුන් එකේ ඉන්නේ මම ඉක්මනට ඒක ගෙදරට දීලා මම ලොකු නෝනාව එක්ක කරගෙන එන්න කමක් නැහැ නේද හෙලෝ 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 පොඩි බේබි හෙලෝ මොකද ප්‍රශ්නේ? හෙලෝ හෙලෝ පොඩි බේබි ලයින් එක කට් වුණා නේද? කියන්න. පොඩි බේබි මම මේ දැන් ටවුන් එකේ ඉන්නේ මං ගෙදරට බඩු වගේක් ගත්තා මං ඉක්මනට ඒක ගෙදරට දීලා මං ලොකු නෝනාව එක්කන් එන්නද? හා එහෙම කරන්න.